ආයිබෝවන් රියල් ටේස්ට් කිචන් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියා දෙන්නේ පොල් රොටි හදාගන්න විදිහක්. අපි මේකට ඉස්සෙල්ලාම පොල් අරගෙන පොල් වලට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට හීනියට ගාගත්ත කැරට්, ලුණු, අවමු මිරිස්, ලීක්ස් එකතු කරලා පොල් එක්ක හොඳට කවලම් කරගන්න ඕනි. අපි මේ ටික හොඳට කවලම් කරගත්තට පස්සේ මේකට එකතු කරනවා පිටි ග්‍රෑම් 200ක්. ඒ වගේම බේකින් සෝඩා තේ හැඳි 2ක්. ආයෙ පොල් තෙල් එකතු කරගන්නවා අපි මේකට. අපි දැන් මේ ටික හොඳට එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕනි. වතුරත් ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. ගොඩක් දියාරු වෙන්න හදාගන්න එපා. නිකම්ම පොල් රොටි කනවට වැඩිය මේ වගේ එළවලු ටිකක් එකතු කරලා මේක හදාගත්තම ගොඩක් රසයි. අපි දැන් අපේ පිටිමෝලිය හදාගෙන ඉවරයි. මේක පිපෙන්න අපි වහලා පැය භාගයක් විතර තියාගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ කෙසෙල් කොලයක් අරගෙන ඒකේ පොල් තෙල් චුට්ටක් ගාලා අපි මේකේ තමයි රොටි එක හදාගන්නේ. ඔයාලා දෙපැත්ත දාලා මේ විදිහට හොඳට කර වෙනකන් රොටි එක පුච්ච ගන්න. වැඩි ගොඩක් කළු වෙන්න කර ගන්න එපා. මේ තියෙන අපි හදාගත්ත රොටි ටික. හරි අපි ලුණු මිරිස හදාගමු. මේ විදිහට කෑලි මිරිස් තේ හැඳි 3ක් එකතු කරලා ඒකට පැහෙන උණු වතුර ටිකක් එකතු කරලා තැම්බෙනකන් වගේ තියාගන්න. ඊට පස්සේ මේ විදිහට බ්ලෙන්ඩර් එකකට හරි ඔයාලා නැත්තම් වංගෙඩියට දාලා ලුණු තේ හැන්දා ඒ වගේම උම්බලකඩ දාලා හොඳින් කොටා ගන්න ඕනි. අර අපි කලින් ගත්ත මිරිස් ටික වතුරේ පොඟවලා ගත්තාම අපිට ලුණු මිරිසේ ලස්සන පාටක් එකතු කරගන්න පුළුවන්. අපි දැන් මේ ටික මේ විදිහට හොඳින් කොටලා මේකටම එකතු කරගන්න ඕනි අපි දැන් ලුණු. ඔයාලා ගොඩක් ලුණු හැපෙන්න කනවා නම් මේක වැඩි කොටා ගන්න එපා. නැත්තම් ලුණු ටිකත් පොඩි වෙනකන් හොඳට කොටා ගන්න. හරි දැන් අපි අපේ ලුණු මිරිසත් හදාගෙන ඉවරයි. මේකට අපි දෙහි චුට්ටක් එකතු කරගන්න ඕනි. දෙහිත් එකතු කරලා මේක හොඳින් කවලම් කරගන්න. විදිහට උණු මොණු ප්ලේට් ටිකක් එක්ක සැර ලුණු මිරිස් එක්ක රොටි කාලා බලන්නකෝ ඔයාලා. හරිම රසයි. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිහිල්ලා හිටියට ඔයාලට ගොඩක් ස්තුතියි. මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.